අයිබෝන් අද අපිත් සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා දේශපාලනයේ පුරා දශක දෙකකට වඩා අත්දැකීම් තියෙන විවිධ දේශපාලන මතවාදවල හැප්පිච්ච තරුණෙක්. ඔහු නමින් වරදීප්ති රාජපක්ෂ සමග ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායකවරයා. අපි ඔබතුමාගේ තම ගෞරවයෙන් පිළිගන්නවා. අපි පටන් ගමු දික්වා සුලිසුලං ඛේදවාචකේ. අපේ රටේ දැවැන්ත ජීවිත හානියක් සහ දේපල හානියක් සිදු වෙච්ච මේ ඛේදවාචකේ පිළිබඳව නොවැම්බර් 12 කියන්නේ අතිශයින් වැදගත් දිනයක්. ඒ නොවැම්බර් 12 මේ පිළිබඳව ලැබිච්ච සියලු සංඥා ඒ වගේම දේශීය සහ විදේශීය සංඥා රටේ පාලකයන්ට අමතක වූ වගක් ජාත්‍යන්තරයත් වාර්තා කරනවා රටේ ජනතාවත් හිතන් මුලින්ම වරුණ මම කැමතියි දැනගන්න නොවැම්බර් මාසේ 12 වෙනිදා මේ පෙර සූදානම පිළිබඳ කළ ඉඟි පිළිබඳව රජයේ හැසිරෙච්ච ආකාරය සහ පිළිබඳ ඔබේ දර්ශන ඔබ හිතන්නේ කොහොමද? ඇත්තටම ලංකාවේ අපි දැක්ක බලවීම මේ ගැන සංවාදය තියෙන නොවැම්බර් 11 වක 12 කියන්නේ 12 නෙමෙයි 11 මාධ්‍ය සාකච්ඡාවක් කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. එයා ඒකෙදි කියනවා මේ බෙන්ගාල් බොක්කේ වායු ගෝලී කැළඹිලි සාගර ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වර්ෂාව වැඩි වෙන්න පුළුවන් කියලා. ඔය මම හිතන විදිහට ඊට පස්සේ දවසේ ඔය දෙරණෙන් බිග් ෆෝකස් එකක් කරන්නේ ඕක පදනම් කරා. මොකද අර ප්‍රෙස් එක තිබ්බහම ඒක ගැන තව සංවාදයකට ගන්න මාධ්‍ය ආයතනයක් අර වගේ වැඩසටහනක් හදවන්නේ. ඒතකොට මේ වැඩසටහනට ඇත්තටම දෙරණෙන් තාම නිවැරදි විදිහට ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධානියයි කාලගුණ විද්‍යාඥයෙක් නයි වාරිමාර්ගයි මේ කට්ටිය ඔක්කොම කැඳවලා තිබුණා. කැඳවලා කරන සාකච්ඡාවක් ඒක. එතකොට ඇත්තටම අර ආපදා කළමනාකරණ කමිටුව කැඳවලා වගේ තමයි තිබුණේ. ඒතකොට ඒ කට්ටියම ගෙනල්ලා ඒකෙදිත් කියනවා නිශ්චිතවම කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධ්‍යක්ෂණාවරයා කියනවා මම මේක සුළු කුණාටුවක් කියලා තවම කියන්නේ නැහැ. මේ නොවැම්බර් 12 එතකොට කියලා ඔහු කියනවා සුළු කුණාටුවක් සෙමෙන් තමයි වර්ධනය වෙන්නේ. දැන්ට කැළඹිලි සහගත තත්ත්වයක් තියෙනවා. මේක පීඩන අවපාතයක් බවට වර්ධනය වීමේ ඉඩක් තියෙනවා කියලා. ඒතකොට ඒක ඊළඟ ස්ටෙප් එක තමයි සුළු කුණාටුව කියන්නේ. ඒතකොට පැහැදිලිවම අනතුරක් තියෙනවා. ඒතකොට මේ අනතුර සම්බන්ධයෙන් ඒ වෙනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්නවා. ඒතකොට ඒ වෙනකොට එතන ආපදා කළමනාකරණ එකගේ ප්‍රධානියා හිටියා. ඒතකොට එයාත් දන්නවා. ඒතකොට වාරිමාර්ග එකක් දන්නවා. එතකොට මෙතනින් එහාට මේ නිලධාරීන්ට මේගොල්ලෝ දන්නවා. දෙවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ දැන් මේක නිලධාරීන් මේක වාර්තා කරේ නැහැ කියලා ජනාධිපතිවරයාට. එහෙම කියන්නේ. නමුත් ජනාධිපතිවරයාට ඉන්නවා ඔහුට ඍජුවම ඔහු යටතේ ඉන්නවා ජනාධිපති මාධ්‍යයේ මීඩියා මොනිටරින් එකක්. වැටුප් ගෙවලා පඩි ගෙවලා වැඩ කරනවා. ඊළඟට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉන්නවා මීඩියා මොනිටරින් එකක්. ඔය හැම ඇමති කෙනෙක්ගේම මාධ්‍ය ලේකම් කෙනෙක් ඉන්නවා. දැන් නිකන් අපි මේ වෙලාවේ දැන් අනුරට ජනාධිපතිවරයාට විරුද්ධව මොනවා හරි අපි කිව්වොත් හරිද? නඩුවක් දාන්න පුළුවන් එකක් මේ වැඩසටහන කිව්වොත් ටග් ගාලා ඒක යාට යනවා. හරිද? මේ Facebook වල මේ ගමේ කොල්ලෝ කෙල්ලෝ ලියන ඒවා ඉතින් යනවා. එහෙම යන තත්ත්වයක් ඇතුළත අපි දැක්ක හැම ඇරස් කළා පහුගිය කාලේ වගේ දේවල් මේක එතකොට නොගින් ඉන්නවා කියලා තරකයක් ගේන්න බෑ. සහ අනිත් පැත්තට දැන් කාලගුණ විද්‍යාවකේ මොකක් හරියක් දන්නවනම් ඒක සංනිවේදනය කරගන්න යාන්ත්‍රණයක් නැත්තම් ඒකම තමයි ප්‍රශ්නේ. එතකොට මේකෙදි අපි දැනන් හිටියේ නැහැ කියලා කියන එකයි පාස්කු ප්‍රහාරයේ දැනන් හිටියේ නැහැ කියලා කියන එකයි නැත්තම් දැනන් හිටියා මෙච්චර දෙයක් වෙයි කියලා හිතුන්නේ නැහැ. මේ ගාය කියලා දැනන් හිටියා මෙච්චර ගාය කියලා හිතුවේ නැහැ කියලා මේ වගේ තමයි යට වෙයි කියලා දැනන් හිටියා මෙච්චර යට වෙයි කියලා හිතුවේ නැහැ වගේ. ඒ කියන්නේ මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. එක හා සමානම වැරදි දෙයක්. එතකොට වරුණ දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙරණට ඇවිල්ලා කරන්නේ දෙරණ කාලගුණ අධ්‍යක්ෂකවරයා කරපු ප්‍රකාශනයක් සම්බන්ධ කරලා. දැන් එතකොට කාලගුණ දෙපාර්තමේන්තුව තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ආපදා කළමනාකරණයේ තියෙන්නේ ජනාධිපතියට. එතකොට මේ වගේ දෙයක් ජනාධිපතිට දැනුම් දුන්නේ නැහැ කියලා කවුරු හරි කියනවනම් එතන පොඩි ප්‍රාථමික ගතියක් පේනවා. මේක එකක් තමයි ඒක ප්‍රායෝගිකව එහෙම වෙන්න බෑනේ. දැන් මේ රටක ජාතික ආරක්ෂාව කියන එක ගත්තාම දැන් ජාතික ආරක්ෂාව අවදානමේ දැන් මම කියන්නේ මෛත්‍රී පාර්ට තෝරනායල උනේ. රටක ජාතික ආරක්ෂාව කියන එකේ අර්ථය තමයි අභ්‍යන්තර බාහිර සතුරෙක්ගෙන් ස්වභාවික විපතකින් වසංගතයකින් මේ ඕනම එකකින් රට ආරක්ෂා කරගන්න. ඒතකොට ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන වගකීම් යුතු පුද්ගලයා. එතකොට ඊට අමතරව යාට ආපදා කළමනාකරණ පනත 2005 වෙනම ඔහුගේ මූලිකත්වයෙන් තමයි මේ ආපදා කළමනාකරණ ආයතනය තියෙන්නේ, සභාව තියෙන්නේ. ඒතකොට මේ සියලු දේවල් වලින් ඔහු තමයි මේකට
වග කියන්නේ. මේ අනුර කුමාර දිසානායක කියන පුද්ගලයාගේ ස්වභාවයක් තියෙනවා. හැම වෙලෙම Tamanට එන ප්‍රශ්නයක් වෙන කාට හරි පිටපතවනවා. දැන් උදාහරණයක් දැන් කන්ටේනර් 323 සිද්ධිය රුජුවම ඔහු යටතේ තියෙන ආයතනයකින් වෙච්ච වැරද්දක් ප්‍රේගුවේ. එතකොට ඒක මොකක්ද කළේ දිගින් දිගටම අර ඇමතිට මේ ඇමතිට බෝඩ් පාස් කරගෙන හිටියා. ඒක ඉන්න බැරිම තැනට මේක හිර වුණාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ ඕගොල්ලෝ මේ බිමල් කන්ටේනර් හොරගම් කරලා තියනවා කියලා. මේ බිමල් සහෝදරය එහෙම කරයිද? බිමල් එහෙම කරන්නේ නැහැ වගේ එකක් කියනකොට ඒකේ යථාර්ථය තමයි බිමල් තමයි මේකට සම්බන්ධ. බිමල් එමුවට ඔයාලා මේ බිමල් සම්බන්ධයි කියනකොට බිමල් එහෙම කරන්නේ නැහැ. ඒක අනුර ඒකේ නැහැ. හරියට අනුර කියන්නේ මම මගේ අර්ථ රේකු තියෙන්නේ මම අනුර දිසානාගේ එහෙම කරයිද? එහෙමනේ කියන්න ඕනේ. මේ කියන්නේ බිමල් එහෙම කරයිද කියලා. මේක හිතාම තාම කරන තක්කඩි වල තමන්ගේ පක්ෂේ තමන් මගින් ඉන්න මිනිහා තේම පාවා දෙනවා නම් මේ නිලධාරීන් පාවා දෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයිනේ. වර්ණ කෙලින්ම විශේෂයෙන්ම ඔබත් ජනතා යුද්ධයේ ඔවුන් සමග කාලයක් නිරන්තරයෙන් හිටිය කෙනෙක්. ඔබ පාවිච්චි කරන ඉතාමත්ම බරපතල වචනයක්. දැන් මේ මොහොතකට පෙර කිව්වා. ඉතින් ඒ වගේ වචනයක් පාවිච්චි කරන්න තරම් ඔබ පෙළඹුණේ ඇයි මේ සිදුවීම හරිම පැහැදිලි නේද? මේ රටක ලංකාවේ මෑත ඉතිහාසික වෙච්ච දැවැන්තම ඛේදවාචකය. එතකොට මෙවැනි ඛේදවාචකයක් සිද්ධ වුණා පහුගිය දවස්වල ස්පාඤ්ඤේ ගිය අවුරුද්දේ. ඒක ස්පාඤ්ඤේ ස්වයංපාලක ප්‍රදේශයක් තියෙනවා වැලෙන්සියා කියලා. ඒ වැලෙන්සියා වල ජනාධිපතිවරට ඉල්ලාසෙන් සිද්ධ වුණා. උට ඉල්ලාසෙන් සිද්ධ වුණේ මොකක්ද හේතුව? ආපදාව වළක්වා ගැනීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග නොගැනීම. ඒකදී සමාජ මාධ්‍යවල ලොකු සාකච්ඡා වුණේ ආපදා සිද්ධ වෙන එකට ඔහු මාධ්‍යවේදියෙක් එක්ක දිවාහාරය ගන්නමින් හිටියා. මාධ්‍යවේදියෙක් එක්ක දිවාහාරය ගන්න එක වැරද්දක් නෙමෙයිනේ. නමුත් ඒකේ සංකේතාත්මකව ගියේ මේ මිනිහා මෙච්චර ප්‍රශ්නයක් එද්දී වෙන වැඩ කරගෙන හිටියා. එතකොට දැන් අනුර කුමාර දැන් මේ 12 වෙනිදායි නවම්බර් 12යි මේ දවසයි අතර කාලේදී අනුර කරපු වැඩ ටික බලන්න. අනුර අර පුජ්‍යනෙක්සත් පෙරමුණේ රැස්වීමට කලින් ඒගොල්ලෝගේ මුළු කොම ඒකට ප්‍රචාරය කර හිටියා. ඒක ප්‍රචාර කළේ ඒගොල්ලෝනේ. ඒකෙන් පස්සේ ඒකට ආපු සෙනග ගණන් කර හිටියා. ඊළඟට නාමල්ගේ උපාධි සාතිකයක් අල්ලගෙන දඟල හිටියා නලින් ජයතිස්සලා. ඊළඟට සංගීතනේ අපේ මිත්‍රයා මගේ ළමේ ගම්පහමනේ සංගීත වෙන්න කියලා මේ මොකද මේ මද්ද්‍රව්‍ය නිවාරණය ගැන සංගීතයෙන් උපදෙස් ගත්තා. ඉතින් සංගීත මද්ද්‍රව්‍ය නිවාරණය ගැන දන්න ප්‍රමාණය සංගීත නාකොටිකයේ හිටියේ කොහොමද? ඒ මුළු කතාවම මම දන්නවා. ඉතින් යාළුවෙක් ඉඳලා කතාව කියන්නේ. නමුත් ඉතින් ඒ නිසා සංගීතයෙන් ගන්න පුළුවන් උපදෙස් මොකක්ද කියලා අපි දන්නවා. ඉතින් ඒ සංගීතව ගෙනල්ලා සංගීතයෙන් උපදෙස් ගන්න පැය ගානක් හිටියා. ඊට සිනමා චිත්‍රපට බෙදා හැරීම ගැන සංගීතාවීර රත්නලගේ ලිම් එක ඒ සාකච්ඡාව ගියා. ඒකක්වත් නොකළ යුතු දේවල් කියන්නේ මේ මම හුවේ දවස ගත වුණු දේවල් දිහා බලපුවාම දැන් ජනාධිපතිවරයාට ගිහිල්ලා යාළු මිත්‍රයෙක් මේ පැය ගණන් පාටි දාන්න මේ ඒ කියන්නේ ව්‍යාපාරිකයොත් එක්ක පැය ගණන් ගෙවල් වල සාකච්ඡා කරන්න එහෙම කාලයක් නැහැ. මේ ජනාධිපති ධූරය අපි දැකලා තියෙනවානේ. අපි කියන්නේ එහෙම වැරදි කියලා මිනිස්සු පුද්ගල ජීවිතයක් තියෙනවා. නමුත් මේ එහෙම වෙලාවක් නැහැ. ඒත් මේ අනුර කුමාර දිසානායක කියන පුද්ගලයා බොහොම පැහැදිලිවම ඒ වගකීම අතෑරියා. දැන් මේ කපිටේ කරවටක් ගම් වතුර ආවයන් පස්සේ මේ දවස්වල හිටියා. අනේ පව් වගකීම අතහැරියා කියලා ඔබතුමා කියනවා. අනුර තමන්ගේ දිනපොතේ සහ දේශපාලන න්‍යාය පත්‍රයේ විතරයි ක්‍රියාත්මක කළේ. ජාතික ව්‍යසනයක් එහෙම නැත්නම් ජාතික ආරක්ෂාවටත් මේක තර්ජනයක් ස්වභාව ධර්මයෙන් උනත් වෙන දෙයක්. ඒ මගේ හරිය කියලා ඔබ ඍජුවම අනුර කුමාරට නිකන් හිතමුකෝ දැන් අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ওই 30 වසරක යුද්ධය ඇතුලේ අපි දැකලා තියෙනවා ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඊට පස්සේ ඩී.පී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද, ගෝඨාභය, සිරිස් ඔහොම නේ ජනාධිපතිතුටියක් දැකලා තියෙනවනේ. මහින්දගෙන් ඉවරයි ගෝඨාභය නෑ. නමුත් ওই ජනාධිපතිතුටිය එතකොට ඒ වෙලාවේ දැන් රටේ යුද්ධයක් තිබ්බා. සාමාන්‍යයෙන් මොකක් හෝ සිදුවීමක් වුණාම සේනාධිනායකයා විදිහට ක්‍රියාමාර්ගද මේ විදිහේ මං කියන්නේ. හරිද? මෙහෙම ජනාධිපති කෙනෙක් ඒ වෙලාව කියලා හිටියා නම් ඔබ හිතන්නේ මොකක් වෙයි කියලාද? ඒ කියන්නේ මෙහෙම කියන්නේ ඒ යුගයේ නේ. ඒතකොට මේ ඇවිල්ලා ස්වභාවික විශ්ලේෂණය. මේක අපි දන්නවා අපි කියන්නේ ගම් වතුර නවත්තන්න බෑ. සුලිසුලන් නවත්තන්න බෑ. හැබැයි ඒකට මේ ව්‍යසනයකදී පූර්ව ක්‍රියාමාර්ග අරගෙන වෙන්න පුළුවන් හානිය වළක්වන්න අවම කරගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේකේ වැඩිම හානියක් උනේ ගම්පොලටනේ. දැන් මේ ගම්පොල සිත් ප්‍රදේශය ගත්තාම කොත්මලේ ඩෑම් එකේ වතුර අරින එක. දැන් මුලින් කිව්වා මේක ඔටෝ ස්පිල් වුණා පිරිලා කියලා. පස්සේ දැන් ලිපියක් තිබෙනවා මහවැලියේ රංජල කමිටුව 26 වෙනිදා උදේ 10ට එකතු වෙලා ඒගොල්ලෝ
මේක දවල් වෙනකොට මාධ්‍ය නිවේදනය මම කියන්නේ වරන මුලින්ම ඔය කමිටුව මොකක්ද කියන එක මේ රටේ ජනතාවට වැදගත් ඇති. මහවැලියේ ජල කළමනාකරණය කරන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් මහවැලියේ ඒකේ ව්‍යාපෘතිය තිබෙනවා ජලය කළමනාකරණය කිරීම සඳහා වෙච්ච කමිටුවක්. ඒතකොට ඒක නිකන් නෙමෙයි ඒගොල්ලෝ කාලගුණ විද්‍යාව කරලා වාරි මාර්ගයේ මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒ දත්ත අරගෙන ඒගොල්ලෝ ඇනලයිස් කරනවා. ඒ ඩෑම් එකේ ආරක්ෂාව, පහළ විදියට වගා බිම් වල ආරක්ෂාව, විදුලි බලාගාර වල අවශ්‍යතාවය මේ ඔක්කොම එක්කනේ මේක තීරණය කරනවා කොහොමද මේ ජලය නිදහස් කරනවද මේ වෙන්නේ කියලා කියපොත්. වැඩ ගමුකෝ. එතකොට එතන දැන් ඒගොල්ලෝ 26 උදේ මේක තීරණය කරනවා. එතකොට ඒ තීරණ 26 තීරණය කරලා ජලය නිදහස් කරන එක හරහා මේ ප්‍රශ්න බේර ගන්න බෑ. 26 බෑ. 20 එහෙම මේක 23 22 වගේ වුණා නම් කලින් යම් ප්‍රමාණයක් ජලය නිදහස් කරලා දැන් උදාහරණයකට අපි ගමුකෝ මෙහෙම දැන් මම අපි ඒකෙන සුළු ජල ගැල්මක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක අපි පූර්ව දැනුම් දීමක් කරලා වතුර යම් ප්‍රමාණයක් එන වර්ෂාපතනය ගැන ගණන් ගණනය කරලා කරනවා. ඒක සුළු ජල ගැල්මක් වෙන්න පුළුවන්. ඒක පූර්ව දැනුම් දීමක් කරලා කරන්නේ. හැබැයි ඊට පස්සේ වැස්සත් එක්ක එන ජලධාරිතාවෙන් යම් ප්‍රමාණයක් අර හිස් වෙච්ච එක දරා ගන්න. ඒතර කාලයක් තියෙනවා මේක ඊළඟ එක රිලීස් කරගන්න. කොහොමනේ බේරගන්න මේකේ සම්පූර්ණව තියෙනවා සැලකිතු ප්‍රමාණයක් අවම වෙනවා. ඒක සාහසික දැනුවත් කන්ට්‍රෝල් එක මේක වෙන්නේ. දැන් මම වාඩි උදාහරණයක් කරනවා දැන් ගම්පහ ජල ව්‍යාපෘතියක් හදුවා කරස්නාගල. ඒක හදනකොටම සාකච්ඡා වෙච්ච එකක් තමයි අත්තරගලුවේ ජල පාලනය ගංගා වතුර පාලනය මේකෙන් කරනවා කියලා. දැන් 28 වෙනිදා ඔය වතුර ගලනකොට ගම්පහ නගරේ ඉන්න ව්‍යාපාරිකයෙක් මගෙන් අහනවා දැන් මේ අද ගලයිද කියලා. මම කියනවා අනිවාර්යයෙන් අද හවස වෙද්දී ගලනවා. ඒක කියන අර කරස්නාගල හදපුවාම මේ ගලන්නේ නැහැ කිව්වනේ. කරස්නාගල හැදුවට ගලන්නේ නැත්තේ. කරස්නාගල වතුර එකතු වෙලා තියෙනවා. ඒ එකතු වෙලා තියෙන වතුරෙන් එතකොට ගම් වතුර පුරෝකතනය කරලා යම් කාලයකට කලින් වර්ෂාව ස්ථාවර වුණාන් පස්සේ ප්‍රමාණයක් මේක රිලීස් කරන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රමේ රිලීස් කරාම තමයි අර ගම් වතුරත් එක්ක කෙනෙක් ආයි ස්ටොක් වෙන්නේ. ඒක රිලීස් නොකරටියොත් එහෙම වෙන්නේ. ඊළඟට මේ ඩෑම් එක ෆිල් වෙලා ඩෑම් එක දරා ගන්න කඩන්යයි කියලා හිතෙන් දැන් ඩාපුවාම නේ ඒක ඕපන් දදුරුවේ උනේ ඒකනේ දදුරුවේ උනේ ඒක ඕපන් කරා. ඒතර දදුරුවේ ජලාශය ඕපන් කරනකොට ඕපන් කරද්දීම කියන්නේ ඩෑම් එක කඩන් යනවා තව ටික වෙලා ගියොත් ඒ නිසා ඒකෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේක අරිනවා. අරිනවා කියනකොටම දිශා දිස්ත්‍රික් ලේකම්වරයා කියනවා මේක අරියන් පස්සේ හලාවත සහ පුත්තලම යට වෙනවා කියලා. එතකොට මේක ඊට දවස් 7-8කට කලින් කරන්න තිබුණු වැඩක්. අන්න ඒකයි කියන්නේ මේ ක්‍රියාමාර්ග නොගැනීමෙන් විශාල හානිය වුණා. ඒක අපි කියන්නේ මේ හානි වෙච්ච ජීවිතවලින් කන් වතුරෙන් සුලිසුලකින් කියන එක නෙමෙයි. නමුත් මේකේ පූර්ණ ක්‍රියාමාර්ග නොගැනීම මිනිස්සු ඉවත් කරලා මිනිස්සු ප්‍රමාණය බේර ගන්න තිබ්බා. සමහරක් දීපල කියලා කියන්නේ සමහරක් උපකරණ යන්ත්‍ර සූත්‍ර මේවා ඉවත් කරලා යම් ප්‍රමාණයක් බේර ගන්න තිබුණා. දැන් අපි දැක්කයි විපක්ෂ නායකතුමාත් එක්ක අපි ගියා අර ගම්පහ සෙන්ටර් එකේ කුකුල් ගොවි වලට නේ ඒ වගේම අර නිව්ටෙලා ෆැක්ටරි එකට ඒවා සම්පූර්ණ ඒගොල්ලෝ රෝ මැටීරියල් උත් එක්ක සම්පූර්ණ යට වෙලා හිටියේ. ඒතකොට ඒගොල්ලෝ දැනන් හිටියානම් අමුතුරු වගවීමක් තිබ්බනම් කලින් මේවා යම් ප්‍රමාණයකට ඒගොල්ලෝ ඉවත් කරගන්න ඉඩ තියෙනවා. හරි එතකොට ඒ ඉවත් කරගෙන ඒ වගකීමකුත් ඒගොල්ලන්ට තියෙනවා. ඒතකොට ඒවා දැන් නොවුන නිසා වෙච්ච තරන්ත විනාශයක් තියෙනවා. ඒ විනාශයට එතකොට මේකේ ප්‍රධාන වශයෙන් වගකීමුත් එක්ක කවර ඉන්නද? ඒ වගයුත්ත කවුද කියලා අහපුවම තමයි දැන් ආණ්ඩුවෙන් කියන්නේ වගයුත්ත විපක්ෂය කියලා. දැන් බරුණගෙන් මම කෙලින්ම ප්‍රශ්නයක් අහන්න. දැන් මේ සිදුවීම් මාලාව තුලම රජයේ පෙර සූදානම නොබිතු බව ඔබ කෙලින්ම ඍජුවම රජයට චෝදනා කරනවා. හැබැයි මේ අයට දැන් සමහරු කියනවා මේ ඛේද වාචයට එක හේතුවක් කියලා අත්දැකීම් නොමැති බව. දැන් ඔබ විශ්වාස කරනවද? නමුත් අපි දන්නවනේ අනුර කුමාර දිසානායක මහත්මයා සැප්තැම්බර් 24ට ඉස්සෙල්ලා කිව්වේ මුහුදේ මාළු ඉන්න තැනක් පෙන්වන්නම් අල්ලන්න පුළුවන් ඉන්න කියලා. දැන් ඔයා දැක්කද ටෙලිවිෂන් දැන් මේ ඊයේ මම කියන්නේ ජනාධිපතිවරයා කුරුණෑගල පැත්තේ හරි කොහරි මම දැක්කා පාලිසිය ලේකම් මේ වල එක රැසීමක් හදවලා නිලධාරිකින් අහනවා ලින්ක් කීයක් තියෙනවද සුද්ධ කරන්න. නිලධාරියා කියනවා ලින්ක් 150 ගාණක් කියනවා. දැන් එකෙන් කොච්චරක් කරලාද? 110යි. මදි හොඳටම මදි. මේක බෑනේ. මොකද්ද ප්‍රශ්නේ? ඊට පස්සේ නිලධාරින් කියනවා මෝටර නැහැ. එතකොට කියනවා මම මෝටර රෙන්ට් එකට ගන්න බැරි ඒ ප්‍රශ්නේ මුදල් නැහැ. මෝටර රෙන්ට් ඔහොම දැන් කියනවා. දැන් මම කියන්නේ අපි මීට කලින් ආණ්ඩුව දැකලා තියෙනවා.
දැන් සාමාන්‍යයෙන් ඔය ආණ්ඩුවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා අපි හිතමුකෝ ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා කවුරු හරි ඉන්න කෙනා මම මීඩියා කලින් දැකලා තියෙනවා ඕක හරි ලස්සන තමන්ගේ ළමයි කළමනාකරණය කරගන්නවා. ඒ කියන්නේ වතුර මෝටර ටික ගන්න හැටි කියන්නේ ඒක ජනාධිපතිවරයාට ඔතෙන්ට යන්න ඒකෙන් තේරෙනවා මේ ඔවුන්ගේ කණ්ඩායම ඔව් මේ වෙලාවේ ජනාධිපතිවරයා ඉන්න ඕන ජාත්‍යන්තර ආධාර ටික ගන්න කොහොමද අයවැය සංශෝධනය කරලා මුදල් හොයාගන්නේ කොහොමද මේ වැඩේ කරන්න ඊට පස්සේ IMF එකේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද මොනවද නෙගෝෂিয়েට් කරන්නේ ඔය සාකච්ඡාවල මේ වෙලාවේ ජනාධිපති ඉන්න ඕනේ. හරිද? ඔබට හිතෙන්නේ නැද්ද ජනාධිපතිතුමා මේ රජයේ මේ ජනප්‍රියත්වය දවසින් දවස කඩන් වැටෙනකොට ඊට සමගාමීව හිතනවා ඇති මට ගියොත් මේක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න. දැන් මේ සමහරක් ප්‍රශ්න තියෙනවා මීඩියා ෂෝ වලින් ගොඩ දාන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගමුකෝ මේ විපක්ෂ කියලා. දැන් අපි විපක්ෂය. දැන් විපක්ෂයේ මම ඇත්තට මිනිස්සුන්ට කණ්ඩ දුන්නා. වියලි ආහාර දුන්නා. හැබැයි මට ඒකේ නිශ්චිතව මම සැපිරිය යුතු ඉලක්කයක් කියලා එකක් නැහැ නේ. කියන්නේ මට පුළුවන් උපරිම ප්‍රමාණයක් මම කරනවා. ඒක කරන මේ නමුත් එහෙම වුණා කියලා මම මෙන්න වෙච්චලයි කරන්න කියලා ඉලක්කයක් නෑ. නමුත් ආණ්ඩුවක් වුණාම එහෙම බෑනේ. ආණ්ඩුවකට දෙනවා සම්පූර්ණ කළ යුතු නිශ්චිත ඉලක්කයක්. හැමෝගම යාළුවක් කියන්න ඕනේ. ඒගොල්ලෝ රජයේ මුදල් කළමනාකරණය කරන්නේ. ඒක මුළු ඉලක්කෙම. මේ මුළු ඉලක්කෙම සපුරද්දී ඒකේ තමන් කොතෙන්ටද ටාගට් එක දෙන්න, කොකටද මූලිකත්වය දෙන්න, මොකද්ද කියලා. ඒතකොට ඒක තනියම කරන්න බෑ. ඒක තනි පක්ෂයකටත් කරන්න බැරි හින්දා තමයි මේ ආපදා කළමනාකරණ පනත හදලා තියෙන්නම විපක්ෂ 나යකයා විපක්ෂීය മന്ത്രിවරු මේ ඔක්කොම ඉන්න එක ජාතික ආකෘතිය. දැන් මේගොල්ලෝ ඒ ජාතික ආකෘතිය පාවිච්චි කරලා සියලු දෙනා එකතු කරගන්නවා වෙනුවට මේ තනි පක්ෂයක් මේක කරන්න යනවා. පක්ෂයක් කරන්න ගිහිල්ලා පක්ෂයට කරන්න බෑ. දැන් ගම්වල ඉන්න මිනිස්සු පිස්සු කියලා මේක කරගන්න තේරෙන්නේ නැහැ අතන. අතරම ගත්තොත් එහෙම දැන් මම දැක්ක ගම්පහ ගත්තොත් මගේ උදාහරණයක් ගම්පහ නගරාධිපති ඇත්තටම නරක කෙනෙක් නෙමෙයි. එරික් කියලා ඉංජිනේරුවෙක් හොඳ මිනිස්සෙක් මියා මේ වංචා දූෂණ කරන මිනිහෙකුත් නෙමෙයි. හැබැයි දැන් මම රෑ එරික්ට කෝල් එකක් දුන්නා. මොකද අන්තිම වෙනකොට දැන් මට තේරෙනවා දැන් මේ මිනිස්සු ගොඩට කෑම ගිහින්නේ නැහැ. දැන් රෑ 8 9 10 වෙනකොට සමහරක් පහේ තිබුණා අපිට ගෙනියන්න බෑ. ඒ අනිවාර්යයෙන්ම බෝට්ටුවක් ඕනම. ඒතර ඒ බෝට්ටු ගන්න ඕනේ මේ රජයෙන් ගන්න වෙන්නේ. ඒතර ඒ වෙලාවේ අපිට දීවරයන්ගෙන් හරි කොහෙන් හරි ගේන්නත් බෑ. අපිට ට්‍රැක්ටර් වලින් එහෙම යන්න පුළුවන් දුරට අපි ගිහින් නැද්ද? මම යාට රෑ කෝල් කරනවා මේ හැම තැනින්ම ඇවිල්ලා කැම 2000ක් තියෙනවා. මොකද කරන්නේ? අනේ මල්ලි කොහෙට හරි මේ දෙන්න මම නම් මුකුත් කරගන්න බෑ මේ ට්‍රැක්ටරයක් නවත් තු මං ඉන්නේ කියලා. මොකද මේ දැන් කිව්වහම බෝට් එක මතක් වුණේ 2016 දී කොළොන්නාවේ ගම් වතුරක් ඇවිල්ලා යට වුණාම මට මතකයි ඒක දිසාපතිවරයෙක් කිව්වා බෝට්ටු ඉල්ලුවාම නේවිකෙන් දුන්නේ 25යි. තව ඕනේ වුණා. මොරටුවේ ප්‍රාදේශීය ලේකම් කතා කළාම එයා ගානක් දීලා තිනවා රුපියල් 8000ට. හැබැයි ඒකත් මදි වුණාම රත්මලාන මිනිසුන්ට ආරංචි වෙනවා මොරටුවේ බෝට්ටු ගියා කියලා. රත්මලානේ 12000යි කියලා. ඒත් ඒක ගන්න ඒ දිසාපතිට බලය තියලා තියෙනවා. ඊට පස්සේ තවත් මදි වුණාම ඡායලින් ගත්තලු 16000 ගන්න. එහෙම අරගෙන තමයි මේ ප්‍රශ්නෙට හොඳ මේකේ මම කියන්නේ මම මේ පොඩි උදාහරණයක් කියන්නේ. ඒතකොට ඇත්තටම කම්පහ නගර සභාවේ ගිනි එකෙත් බෝට්ටුවක් තියෙනවා. ඒතකොට දැන් මේවා ලෑස්ති කරන් ගම් වතුර එනකොට ලෑස්ති කරන් ඉන්න එක ඒවා වැඩ කරන්න ගියාම කැඩිලා. මට අත්දැකීමක් තියෙනවා වෙන්නට දැන් සාමාන්‍ය බෝගේ ප්‍රශ්නයක් ආවම අපි දන්නවා මම ඉස්සෙල්ලාම කරන්නේ රැයට යට වෙනවා කොහොම කණ්ඩු ගන්න පටන් ගන්නවා. ඊළඟට මම කරන පළවෙනි මම පොඩි උදාහරණ ගන්නේ කෑම ගැන මේ ලොකු වටක ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට මම ටක්කා නගර සභාවේ ඉන්න දන්නවනේ අපි නිලධාරීන් ඒගොල්ලන්ට කියනවා ඩ්‍රයිවර්ලා ටික කොහෙද ඉන්නේ කියලා බලන්න කියලා. මොකද මම දන්නවා අනිවාර්යෙන් රැ වෙනකොට ඩ්‍රයිවර්ලා මිනිසුත් ගෙවල් වල එක්ක යට වෙලා එන්න විදිහක් නැතිවා දැන් මම කියන්නේ තාම පොඩි දේවල්. එන සූදානම හැබැයි මේ ඔපරේෂන් එක මේක අත්දැකීමනේ එක ටග්ගාල මතක් කරනවා ඩ්‍රයිවර්ලා ටික නැතුවොත් එහෙම රැයට ගන්න මොකද ආණ්ඩුවේ ට්‍රැක්ටරේ කාඩ හරි අරන් යන්න බෑ. දැන් ඕකේ ඔය ටික ඉන්න රැය ට්‍රැක්ටර් ටික නෑ. අන්තිමට කෑම 7000ක් මම දැක්කා ස්පරාපිට ගම්පහ ටවුන් එකේ ගොඩ ගහලා තියෙන බිම. මම ළඟේ වීඩියෝ එකේ තියෙන බිම තියෙනවා. මොකද හේතුව මිනිස්සු ගෙනාපු කෑම මිනිස්සු අමාරුවෙන් උයාගෙන කෑම ගෙනල්ලා තව මිනිස්සු ප්‍රමාණයක් කෙවල් වල බඩකින්නේ. දැන් ඒක ඔය ඔප්පුගෙම්ම තේරෙන දේ තමයි මේක පහළ සිට ඉහළටම මේ අත්දැකීම් ඇතිකම බරපතල ප්‍රශ්නයක් කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ අත්දැකීම් තීරණ ගන්න බැරුව ඉන්නේ. දැන් අමරු කුමාර දිසානායක ඔබ දන්නවා ඇති මම හිතන්නේ විපක්ෂයෙන් කිව්වහම අපදා කළමනාකරන කමිටුව කැදවන්නේ නේද? විපක්ෂ කමිටුවක් කැදවුවානේ. ඒ කමිටුවෙදි ගිහින් යා ඉඳගෙන යා ඉස්සෙල්ලාම ප්‍රශ්න තමයි මේ විපක්ෂ නායකතුමා දැන් අපි මොකද කරන්න කියලා.
විපක්ෂ නායකවරයා තමයි කියන්නේ දැන් මේ පරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනවා කියලා. ඊට පස්සේ අනුර ඇවිල්ලා කින්ඩියක් දානවා අජිත් ප්ලීස්වා ඉන්න පැත්ත කරලා අපි කරගන්නවා වගේ කතාවක්. හැබැයි ඒ වෙලාවේ අහන්නේ අපි මොකද දැන් කරන්නේ දන්නේ නැහැ. ඊළඟට මම දැනන විදිහට පාර්ට්ලි චැම්ප් එකට කෝල් එකක් දීලා මේ පාර්ට්ලි YouTube ප්‍රෝග්‍රෑම් එකක කියපු එකක් දැකලා අහනවා පාර්ට්ලි මොකක්ද මේ අපදා කළමනා කරන පරිදි මෙන්න මෙහෙම කරන්න පුළුවන් කියලා මොකක්ද ඒ කියලා. ඒ කියන්නේ අවබෝධය සහ අත්දැකීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. හැබැයි අවබෝධය සහ අත්දැකීම නැති මිනිස්සු වැඩ කරනවා. දැන් මෛත්‍රීපාල කියලා කියන්නේ ඉන්න කැපැසිටි එකක් තියෙන බලක් නෙමෙයිනේ. හැබැයි වැඩ කරානේ. දැන් ඒකෙදි ඕන වෙන්නේ මේ අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕන නිහතමානීකම ඕන. දැන් මම කියන්නේ හදි ප්‍රේමදාසගෙන් අහලා මේ මොකද්ද කරන්න කියලා කරන දේ කිව්වයන් පස්සේ දවසේ පාර්ලිමේන්තුවට වෙලා අනේ ප්ලීස් අපි කරගන්නවා වගේ අර ඒ උද්දච්ච හැසිරීම මම හිතන්නේ එහෙම කියන්නේ හිතුනේ IMF සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියපු ඒ IMF ප්‍රෝග්‍රෑම් එක ගත්තා. දැන් අපි හිතමු දැන් මේ ආණ්ඩුවට ඔක කාරණා දෙකක් සම්බන්ධයි. මේ ආණ්ඩුවට දැන් මේ ව්‍යසනේ වළක්ව ගන්න ගැන අපි කතා කරලා ඉතින් අපි ඉවර කරමු. දැන් මේක ආවයන් පස්සේ වැඩ කරන්න පළවෙනි කාරණය තමයි ඒක නීතිමය බලයක්. ඒ නීතිමය බලය ගන්න පුළුවන් එක්ක හදිසි නීතියෙන් එක්ක ආපදා කළමනා කරන පනතේ. ඇත්තටම ආපදා කළමනා කරන පනතේ මේ ඔක්කොම ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුර කුමාරලා පාර්ලිමේන්තු කතාවේදී කිව්වා අර මාතර ඉන්න කෙනෙක්ව බදුල්ලට යවන්න බලයක් ඕනේ. සීමාවන් සලකන්නේ නැතුව ප්‍රසම්පාදන සීමා සලකන්නේ නැතුව වියදම් කරන බලයක් ඕනේ. ඒ ඔක්කොම මේ ආපදා කළමනා කරන පනතේ වගන්ති ආරම්භ බලුවොත් 5 23 11 ඔය වගන්තික බලුවොත් ඒකේ තියෙනවා ඔය මුදල් වියදම් කිරීමේ බලය දීලා. ඊළඟට ඔය ඕනෑම රාජ්‍ය සේවකෙක් යොදා ගැනීමේ බලය දීලා තියෙනවා. ඊළඟට ඒකට බාධා කරන කවුරු හරි හිටියොත් කම්පිසි ප්‍රවේශයකට එන්න හරි මොකක් හරි එකට ඒකට විරුද්ධ නීතිමය ක්‍රියාමාර්ග කරන් අවුරුදු දෙකක් ඉරේ දාන්න බලයත් ඒකෙන් දීලා තියෙනවා. ඔය ඔක්කොම ටික තියෙනවා. අවසාන වශයෙන් ගත්තොත් එහෙම පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න බැරි තැනක ඒ මරණ පරීක්ෂණ නොකර හදිසි මරණ පරීක්ෂණයට මිනිය වෙල්ලීමේ බලයත් ඔය ආපදා කළමනා කරන පනතෙන් දීලා තියෙනවා. ඒක අනුව එක්ක දන්නේ නැහැ. එක්ක මොකක් හරි මේක ඒ ටික නැහැ හදිසි නීතිය ඕන කියලා. නමුත් මම එතෙන්දි මෙන්න මෙහෙම අපි විපක්ෂයක් විදිහට ෆ්ලෙක්සිබල් වෙච්ච එක හොඳයි. ආපදා කළමනා කරන පනත ප්‍රැක්ටිස් කරලා ඔය අපේ දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ඒකම්මට තියෙන අත්දැකීමට වඩා හදිසි නීතිය ගෙනගෙන ඒගොල්ලෝ ප්‍රැක්ටිස් එක දැන් කාර්යයක් පාවිච්චි කරන නිසා රයිට් අපි මේ වෙලාවේ හදිස්සිම වෙලාවේ හදිසි නීතිය පාවිච්චි කරලා කියමුකෝ. හැබැයි දැන් මේගොල්ලෝ ප්‍රමාණිකව මේ සිස්ටම් එකට ගේන්න වෙනවා ආපදා කළමනා පනතට ගේන්න. දැන් වරුණෝයි කියන දෙයින් මට තේරෙන දේ තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණය කැරකෙන්නේ නැහැ කියලා. රාජ්‍ය යාන්ත්‍රණය කැරකෙන්නේ. ඒක වෙලා තියෙන්නේ මේ ඊළඟ ප්‍රශ්නේ දැන් අර කියපු එක දැන් විපක්ෂ නායකවරයා කිව්වේ ඕකනේ ඊළඟට කිව්ව තමයි ආකුවා අයවැය වෙනස් කරන්න කියලා. ඒ අයවැය වෙනස් කරන්න කියන කතාව වෙන්නේ දැන් ක්‍රම දෙකක් තියෙනවා. පරිපූර්ණ කැස්ටමේන්තුවක් ගෙනල්ලා වියදම් හදා ගන්න පුළුවන්. නැත්නම් අයවැය වෙනස් කරන්න පුළුවන්. දැන් ජනාධිපති මේ විපක්ෂ නායකවරයා කියන්නේ මේ තියෙන මුදල් වලින් මේක කළමනාකරණය කරන්න බෑ. ඊට එහා ගිහිල්ලා අයවැයේ වියදම් සීමා අරවා මේවා වෙනස් කරගෙන ණය සීමා ඊළඟට තියෙනවා අපි IMF එකේ එකඟ වෙච්ච ප්‍රාථමික රාජ්‍ය වියදම් වල සීමා රාජ්‍ය ආදායම් සීමා මේවා විතර පවා වෙනස් කරගෙන යන ලොකු වැඩකට අපිට යන්න මේ කියන අතෙන් තමයි කියන්නේ අයවැය වෙනස් කරන්න. ඒකට දවසක් දෙකක් යයි කමක් නැහැ කාලේ අරන් මේක වෙනස් කරමු කියලා. ඒකනේ හැබැයි ජනාධිපතිවරයා කියන්නේ නෑ දැන් ඕන්නේ මොකද අලුත් අයවැය අපිට මේ අයවැය තියෙන ඔක්කොම අපි කරලා මේ ආපදා ටිකත් කරනවා කියලා. දැන් ඒක කියන්නේ නිකන් හිතෙන්න පුළුවන් කාට හරි එක්ක දැන් මේ ආණ්ඩුවට තියෙන සල්ලි දිනනවා කියලා පදනමෙන් නැත්නම් ආණ්ඩුවගේ අනුඩියන් අර විපක්ෂය නායකයා ඇත්තටම සල්ලි තියෙනවා කිව්වනේ. නලින්ද ජයතිස්ස මෙතුමා පාර්ලිමේන්තුවේ කිව්වා අපිට සල්ලි තියෙනවා. ඒක නම් මේ කියන්නේ. හැබැයි ඒ සල්ලි තියෙන කතාවයි ඊළඟට අපි එක වෙනම කතාවක් සල්ලි තියෙනවද කියලා. ඔය විපක්ෂ නායකවරයාට නිකන් අර ෂොට් එකක් දෙන්න කරපු එකට වඩා වෙන වැඩක් උතුරු තියෙනවා. ඒ තමයි දැන් පාර්ලිමේන්තුව තුළ ආපහු සංවාදයක් ගෙනල්ලා අයවැය වෙනස් කරන්න ගියොත් එහෙම එතන සංවාදයක් එනවා කොයි වේදන්ද කපන්නේ කියලා. කැප් ටික ගේනවද නැද්ද? ශ්‍රී ලංකන්ඩේ කරනවද නැද්ද? අර මේ ට්‍රේන් ශ්‍රී ලංකාවේ සල්ලි ටික සූපවාහිනී සංස්ථාවට දෙනවද නැද්ද? අර කැස්බෑ වාසනීයට මිලියන් 1000ක් බල්ලෝ ගාල් කරා. ඒ එක ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතියට මොකද කරන්න කියන ප්‍රශ්නේ එනවා. ඔය ප්‍රශ්න ටික එන එක වළක්වන්න පුළුවන් ක්‍රමය තමයි නෑ අපි මේ ඔක්කොම කරනවා කියලා. හැබැයි එහෙම කියලා ඊට ආයෙත් පස්සේ පොඩි වෙලාවකින් කියනවා අපි මේ සප්ලිමන්ටරි බජට් එකක් දානවා. දැන් 50ක් දානවා 19 වෙනිදා 500ක් දානවා. මෙහෙමයි ඒකට සාය දෙන්න කියනවා. ඒතර මම කියන්නේ ඒ හරිම ප්‍රාථමිකයිද? ප්‍රාථමික උද්දච්චයි නේද මේ පක්ෂ නායකයෝ හරි වචන දැන් වරුණකින් ආවා. ඔය උද්දච්චයි කියන වචනය
මේ දිනවල දේශපාලනය කතා කරන වචනය අපි දකිනවා පාර්ලිමේන්තු දැන් උදම උදාහරණයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ අර ගුරු තරුවක් කියලා හිටියා මහින්ද ජයසිංහ. මහින්ද ජයසිංහ කියනවා නඩු පවරන්න ඕනේ ආණ්ඩුවේ නොසැලකීමක් බවට නෙමෙයි විපක්ෂයට කියලා. විපක්ෂය මේක දැනගෙන රජයට කියුවේ නෑ වගේ කතාවක්. එහෙනම් මේ මිනිහට ඇත්තටම මිනිහට කොහොමවත් නඩුවක් දාන්න තියෙනවා. මම ඒක දැන් කම්පයින් ව්‍යාපාරිකයන් කියලා දාන්න කියලා. හේතුව දැන් එයා දැන් උදේ 8ට විතර මේ නිවුස් එක ගියන් පස්සේ මගෙන් ගම්පහ වෙල් සංගමේ කට්ටිය කතා කරලා ඇහුවා මේ ගම්පහ මේ යට වෙයිද කියලා. මම කිව්වා අනිවාර්යෙන් හවස් උදේ යට වෙනවා බලු ටික අදින්න කියලා කඩවල තියෙනවා. ඊට පස්සේ මහින්ද ජයසිංහ දවල් මිනිහාර සිරසේ ලයිව් එකකුත් දීලා මායත් එක්ක මේ ගම්පහටියක වතුර යට වෙනවා අඩුම උසම හරියක ඉඳගෙන ගුවන් පාලම හරිය හිටගෙන මිනිහා කියනවා මේ දූෂමාන ආරංචි ගියාට ගම්පහ යට වෙනවා කියලා එහෙම වෙන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක මිනිහා කියනවා. එතකොට දැන් මම අහන්නේ මාවද විශ්වාස කරන්න මිනිස්සු මහින්ද ජයසිංහව. ඉතින් මහින්ද ජයසිංහට ලක්ෂ ගණන් ඡන්ද දුන්නා මට ඡන්ද 5000 දුන්නේ. උගල 5000 දීපු කෙනාගේ මතවාදී නෑනේ. ඒක මිනිස්සු ඒකට බඩු අදින්න නැතුව ඒ බඩු ටික යට වුණා නම් ඒකට වක් කියන්න කවුද? ඔව් මහින්ද ජයසිංහ. එතකොට මහින්ද කිව්ව නිසා අපි අද රටේ ඇමති කෙනෙක් කියන්නේ. හරිද? සෙල්ලම් නැහැ. එතකොට ඊළඟට දැන් දැන් බින හානි නම් පස්සේ වන්දි ගෙවන්නේ එපා දැන් මිනිසුගේ දේවල්නේ. ඒ වන්දි ගෙවන්න වෙන්නේ කාගේද? ආපහු වර ගම්පහ ඉන්න ව්‍යාපාරිකයෝම ගෙවපු බදු සල්ලි වලින්. ඒකෝට දැන් මේ දැන් මම වාද දෙනවා දෙකෙන් දැන් අර පොඩි ළමයින්ට පොඩි ළමයින්ට අපි අවසරයක් දෙනවා යම් සීමාවක දැන් ගෙදර තියෙන දැන් බඩු මුට්ටු ඔය තියෙන පොඩි ලසෙල්ලම් බඩු පොලේ ගහන්න කඩන්න ආයෙ ගෙදරින් අරන් දෙනවා ආයෙ කඩනවා. එහෙම පුළුවන්. හරි අපි නැත්තම් වරවන මතක වුණේ හැටි දැන් කොළඹ කොටස් වල දෙපළ ගන්නකො. මම හිතනවා ඒක මේ කොටස් නගී කියලා. යනවා මං ගන්න හදනවා. දානකොට තව එක්කෙනෙක් හිතනවා මේක හිට බහි කියලා විකුණන. දැන් එහෙම දෙයක් නෙවෙයිලා වර්ණදීප්ති කියනවා හවස් වෙනකොට ගම් වතුර එයි කියලා. හරිද? ඇගොතේ ඇවිල්ලා කියනවා බය වහිට නැහැ කියලා. හැබැයි පහුවදා උදේනකොට දේපල ටික ඔක්කොම යට වෙලා කියලා තියෙනවා. ඔබ කියන්නේ ඒක අපසිගේ ප්‍රකාශනීය නීතිමය ඔක්කොම තමයි රටේමත් තියෙන්නේ. ඒ කියන්නේ රටේම තියෙන්නේ කියන්නේ සමහරක් දේවල් දැන් ගම්පහ නගරය මම ගම්පහේ දන්නේ ඉඳේ නගරේ යට වෙන එක ගැන හදපු මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා. ඒ වගේම රටේ ගත්තත් ඔය ආපදා ගම්පහ පාදුක්ක පිළියන්දල යාපනේ ප්‍රේස ආණ්ඩුකාරවරයාගේ සැලසුම් හතරක් තිබ්බ නගර හතරක් ලොකු එකක් තියෙනවා. හරිද? එතකොට දැන් ඒක කරන්න නම් ගොඩාක් යෝජනා තිබුණා. මේ වැය කොහොමද අර මේ නගරේ යට වෙන බ්‍රිජ් හදන්නේ පම්පින් සිස්ටම් අනම්ම ලොකු වැඩනේ මේවා. ඒ ලොකු වැඩවලට අත ගහන්න නැතුව මහින්ද ජයසිංහ ඇවිල්ලා අත්තනගලුවේ අපි වලට ඔය හැරමුල කියලා කියන අර වංගු වල මේ මඩ තැම්පත් ඉච්චන් දෙන ඔන්න ඔය ටික සුද්ධ කරගෙන ගියා. වනාත පාහිනවා කියන අර කැලෑ සුද්ධ කරා. ওই ටික කරලා ආයෙ නම් ගම්පහ කවදාවත් යට වෙන්නේ නැහැ. මිනිහා කියපු අර මේ කතාව ඩිපෙන්ඩ් කරන්න බෑ මිනිහා. ඒ තමයි අර මිනිස්සු ගානකේ දේපොළ ඩැමේජ් කරනවා. නැවතත් එන්නේ අත්දැකීම් විරලබව. අත්දැකීම් ටිකමනේ. අනුර කුමාරත් වෙලා තියෙන එක. අනුර කුමාර කිව්වා දැන් යා ලොකුකමට කියනවා පාර්ලිමේන්තුවේ අපිට ප්‍රශ්නයක් නැහැ සල්ලි ඇති කියලා. හැබැයි සල්ලි ඇති කිව්වට අනුර දන්නේ නැහැ දැන් මේ දැන් අනුර ඒ දීපු සහන් ලයිස්තු ගණන් හදන්න. හැබැයි අනුර ඒකෙදි තව එකක් කිව්වා. ඒ තමයි මේ දාන්න නඩු. ඔව්. දාන්න නඩු කියලා. අපි දන්නේ තුන විධායකයේ මුක්තියට යටත් තියෙන්නේ. දාන්න බෑනේ. දාන්න බෑනේ. හැබැයි ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාවත් විධායකයට බැරි කාලේ විධායකතුලින් එළියට ගියාට පස්සේ අධිකරණයට ගෙනාවා. නෑ දැන් ඔය අනුර සල්ලි තියනවා කියන කතාව ගන්නකො. දැන් යා සල්ලි තියනවා කියලා කියනවා. දැන් සල්ලි තියනවා කියලා කියනකොට දැන් යාම දෙනවා කීපු දේවල් ටිකක් තියෙවනේ. ලක්ෂ 10යි ලක්ෂයයි ඔහොම මම ඔය ඔක්කොම ටික කරලා එකතු කරලා බැලුවා. ඒක බලපුවම දල වශයෙන් මිලියන 300 ගණක් වගේ යනවා ওই ටික දෙන්න විතර. හරිද? එතකොට දැන් හරි. එතකොට ඒ ටික දෙන්න සල්ලි ඇති. ඒ කියන්නේ ඒ ටික දෙන්න බජට් එකේ තියෙන ඔය අතිරික්ත කියන්නේ IMF ටාගට් එකට වඩා වැඩිපුර මිලියන බිලියන 5.1 උඩින් තියෙන ටික තිබුණා ගාන බිලියන 400 ගානක් තිබුණා. ඒ 400 ගාන පරිපූර්ණයක් දාලා ගස් කරගත්තාම පුළුවන්කම තියෙනවන්න ওই ටික දී ගන්න. හැබැයි එතනින් එහාට දැන් මේ කැඩ තියෙන පාරවල් ටික හදන්න, පාලම් ටික හදන්න, දුම්රිය මාර්ග හදන්න මේ සමහරක් ඒ තැන් තියෙනවා නිරෝෂන් දැන් මන් දන්නේ නැහැ ඒක දැන් ආයේ එතන පාර හදන්න බෑ. දැන් මට දිසාපතිවරයෙක් කිව්වා දැන් මේ අයවැය වියදම් කරන්න තියෙන මේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් ප්‍රාග්ධන වියදම් උදාහරණයකට X කියන පාර හදන්න මිලියන් 500ක් ඉදන් කරලා තියෙනවා වෙන් කරලා තියෙනවා නම් මේ අයවැය ලබන පාර ඒ පාර හදන්න නෙමෙයි කැඩිච් එක හදාගන්න මිලියන් 1000ක් අවුල් කියලා.
සමහරක් වෙලාවට මේ පාර හදන්න බෑ. ඒ කියන්නේ ඒ දායකයන් දින ස්වභාවයත් එක්ක වෙනත් විකල්ප විකල්පම යන්නේ නෑ. මොකද ඒක කරන්න බෑ. ඒක නෑ දැන් මේ භූමියම වෙනස් වෙලා. ඒ තරම් බරපතල තත්වයකදී මේ ඒ කිසියක් ගැන වගකීමක් තියෙනවා. අනිත් එක මේ ගම් වතුරකින් මේ සුළුසුළුගෙන් පස්සේ අර්බුදයට ගිහින් තියෙන්නේ විපතටපත් වෙච්ච මිනිස්සු විතරක් නෙමෙයි. දැන් මේ අර්බුදෙත් එක්ක දැන් ඒ ව්‍යාපාරයක ගැට ගැහිත රැකියා දැන් සමහරක් කෙනෙක්ගේ ගියට වෙලා නැහැ. හැබැයි මිනිහා මේ ටෙම්පරරි බිස්නස් එකක් කරන්නේ නැත්නම් මිනිහා සප්ලයි කරන්නේ යට වෙච්ච ආයතනයකට. ඒගොල්ලන්ගේ ආර්ථිකයට වැදිලා තියෙනවා. පොදුවේ බඩු මිලට මේ ඔක්කොම එකතු වෙලා ආපුවාම රටේ සමස්ත ආර්ථිකයට ලොකු බලපෑමක් තියෙනවා. ඒකට මේක රිකවර් කරගන්නේ කොහොමද? ඒකට මොකද්ද ගන්න? මොකද ගියා මේගොල්ලෝ ආණ්ඩුව අරන් අවුරුද්දක් තිස්සේ වෙලා තිබුණට වඩා ආර්ථික වර්ධන වේගය වැටිමින් තිබුණේ. දැන් වරුණ කියන්න හදන්නේ නිවාස 5,64,000 අලාභ වෙලා තියෙනවා. එතකොට පුරවැසියන් 22,000කට මේක බලපාලා තියෙනවා. හැබැයි සමස්ත ජාතියේම ආර්ථිකයට මේක බලපාලා තියෙන්නේ. හැම ගනුදෙනුවකට. දැන් සංචාරක ව්‍යාපාරයේ බුකින් කැන්සල් වෙච්ච ඒවා. හරිද? දැන් සමහරක් වෙලාවට සමහරක් හෝටලයක් තියෙනවා. ඒ හෝටලේ කන්වතුරට වෙලා නැහැ. කැඩලා බිල්ල නැහැ. හැබැයි මේ හෝටලේට යන පාර දැන් නැහැ. ඒතකොට දැන් තවක් සැලකේ පාර හදනකම් මේගොල්ලන්ට සැලකිතු කාලයක් යනකම් ව්‍යාපාරේ නැති වෙනවා. ඒතකොට විදුලි බිල ගෙවන්න බෑ. මේ සෙල්ලම් වැඩක් නෙමෙයි මේක. මේ සංකීර්ණ මුළු සමස්තය ගැන හිතනවා කියලා පේන්නේ නැහැ. ඉතින් දැන් ඔහොම තියෙද්දි තමයි පෞලිය කාලේ මතුනේ මේ නොසලකිලිමත් බව රජේ. මොකද වරව දන්නවා ඇති ලංකාවේ Bill of Exchange Act එක කියලා තියෙනවා. විනිමය බිල්පත් පනත. ඒකේ කියනවා චෙක් පතක් ගෙවන්න වැදගත් වෙන මූලික කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එකකින් good faith. දෙක without negligence. එක සත්භාවය දෙක නොසලිමත් භාවයෙන් තොරව සිටීම. දැන් මේ වෙලා තියෙන්නේ රජයට මේ තොරතුරු ලැබිලා ඒ පිළිබඳව සත්භාවයක් තියලත් නැහැ නොසලිමත් භාවයෙන් තොරව වැඩ කරලත් නැති නිසා ඛේදවාචකයක් නිර්මාණය වෙලා රටක ආර්ථිකයක් වැටලා තියෙනවා. එහෙනම් මෙහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මම ආයෙත් මේක මුල තත්ත්වයට එනකොට ජාත්‍යන්තර මාධ්‍ය විශේෂයෙන්ම ජර්මන් ඒ වගේම ඉන්දියානු BBC මේ සියලු ආයතන මේ දැනුම් දීම රජයේ නොසලකා හැරීමට හේතු වෙච්ච දේ මොකක්ද? ඔබත් ජනතා විමුක්තිය කාලයක් හිටිය සමාජිකයේදී නෑ ඉතින් මං කියන්නේ මේගොල්ලන්ගේ පැත්තෙන් ඇත්තටම මේගොල්ලෝ තාම වගකීම් මිරිහිද ස්වභාවික වැඩ ගන්න හැම දෙයකදීම මේගොල්ලෝ හරි මේ රාජ්‍යකරණය කියන එක හරි සරල දෙයක් කියලා ඒගොල්ලෝ ඔබතුමා කියන උද්දච්චකමද මේකට උද්දච්චකම එකක් දෙවෙනි එක ඇත්තටම මේ කණ්ඩායමට මේකේ බරපතලකම තේරෙන්නේ නෑ ඒ නිසාම දැන් ඕනෑම ප්‍රශ්නයක් ආපුවාම නිකන් ඒක නිකන් බොහොම සරලව උඩින් අත ගන්නවා. කියන අර සාමාන්‍යයෙන් ඉන්නේ ඇඟට ගන්න නැතුව ඉන්නවා කියලා අපි කියන්නේ. ඇඟට ගන්න නැතුව ඉන්න එකක් තියෙන්නේ. දැන් ඒ ඇඟට ගන්න නැතුව ඉන්න බෑ රටක. දැන් උදාහරණයක් දැන් මේ කුසුලි ගුණාට වෙනවා මේක දැන් මීට වෙන මේ අත්දැකීම් තියෙන කෙනෙක් නම් මේකෙන් පස්සේ එන දිසා අර්බුදය මේ ප්‍රශ්නය මේකේ මේගොල්ලෝ බය නැහැනේ. බය නැහැනේ මේ මිනිස්සුන්ට දිගහැරලා කතා එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවා මහවැලිය හදපු හින්දාලු මේකේද වාචික. ඔව්. ඒකම තමයි කොතරම් තුරට වුන් තල්ලුවේ මානසිකත්වය නෑ මං කියන්නේ ඒගොල්ලන්ගේ මානසිකත්වය මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒක ඇත්ත කියලා හිතලා පිරිසකුත් අපේ සමාජයේ ඉන්නවනේ. ඔව්. දැන් උදාහරණයක් මහවැලි ප්‍රොජෙක්ට් එක ගත්තොත් එහෙම මහවැලි ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ බහුකාර්ය ව්‍යාපෘතිය. ඒකේ ප්‍රධාන අරමුණු පළවෙනි ප්‍රධාන අරමුණු තුනේ තිබුණේ නැත්නම් ගංගා වතුර පාලනය. කියන වගාව විදුලිය ජල පාලනය. තොරේ ඒ ජල පාලනය ගැන වෙන විදිය ගැන දැවන්ත මේ ඇසෙස්මන්ට් එකක් කරලා කරපු ව්‍යාපෘතිය. කන්ට්‍රෝල් කියලා තියෙනවා. ඒතර ගම්පොළ ඔය පේරාදෙණිය මේවා යටවීම ඉතිහාසයට සාපේක්ෂව අඩු උනේ මේ මහවැලියෙන් පස්සේ. ඒතකොට මේ මිලෝ මගුලක් ගදන්න නැතුව නිකම්ම කියනවා මේ මහවැලියෙන් තමයි මේක. ඔව් දැන් අර ඒ කියපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලා තිබ්බා මේ මහවැලියෙන්දයි කියලා. මම දැක්ක එකට විදේශ රටක හිටපු කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. JRට මහවැලිය ආරවන්න 5 තැනකින් රුපියලක් නැහැ නේද ආධාර ගෙනල්ලා හදන්න පුළුවන්. හදෝ මහවැලිය ඔපරේට් කරන්න මාලිමාවට තේරෙන්නේ. ඔපරේට් කරන්න තේරෙන්නේ නැහැ කියලා. හරි මේ ක්‍රියාවලිය ගැන අදහසක් නැහැ නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සිව් ඇදහරු වැඩපිළිවෙලක් නේ. ඒ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද ඒක? දැන් ඒක දන්නේ නැහැ. ඉතිහාසය දන්නේ නැහැ. ඒ ඊට ගන්න සරල දේවල් දැන් අපි කියමු දැන් ජනාධිපතිවරයා මේ හොඳම මේ අත්දැකීම් සම්බන්ධයෙන් බයි ජනාධිපතිවරයා කියනවා අඩි 5000ට වඩා වැඩියෙන් තියෙනවා. මම ওই ප්‍රශ්නේ බෙන් අහන්නේ හිටියේ අඩි 5000ට වඩා උස් භූමිය වල ඉන්න අය ඒවෙන් අයින් කරනවා කියලා. ඒතකොට මට එකපාරට ඔලුවට එකක් තියෙනවා මේකෙන් බලපාන්නේ අර අනුර කුමාර මහත්තයා වැටුපත් දෙනවා කියපු වතුකම් කරු ජනතාව. දැන් පළවෙනි එක මෙහෙමනේ දැන් අඩි 5000ට වඩා වැඩි ප්‍රදේශවල වන වගාවක් තිබෙනවා නම් ඒක හොඳයි.
ලංකාවේ ජල පෝෂිත ප්‍රදේශ වලට ජෛව විවිධත්වයට හුඟක් දේවල් වලට මේක වැදගත්. හැබැයි දැන් අපි මම මැවුම්කරුවා නෙමෙයිනේ. මම මැවුම්කරුවා නම් මට හිතන්න පුළුවන්. මේ මෙහෙම හිතන්න පුළුවන් දෙන්නෙක්ට. කෙනෙක් මැවුම්කරුවට පුළුවන් ලයික් මම මේ කොහොම වෙනස් කළා ආයෙ මේක මවනවා කියලා. එහෙම නැත්නම් පොඩි ළමයෙක්ට පුළුවන් අර පසල් එකක් කලවම් කරලා දුන්නම හදන්නේ ආයෙ මෙහෙම හදලා ආයෙ කඩලා එහෙම ඒ පොඩි ළමයෙක්ට. හැබැයි සාමාන්‍යයෙන් වා කිය යුතු කෙනෙක්ට රාජනායකයෙක්ට මේක කියන්න ඉස්සෙල්ලා හිතෙන්න ඕන. ලංකාවේ ඔය අඩි 5000ට ඉහළින් ජනගහනයේ ඉන්නවා 384000ක් දල වශයෙන්. හරි 384000 ගානක් ඉන්නවා. එතකොට මේ 3 ලක්ෂ ගානින් වැඩි බහුතරයක් 70ක් විතර නුවරඑළිය අනිත් තැන් වල 50ක් 60 අතර වගේ ඉන්නේ වතුගම්කරුවෝ. එතකොට මේ වතුගම්කරුවෝ කියන්නේ නිරෝෂණ උදාහරණයකට දැන් ඔයාට කිව්වොත් එහෙම ඔයා පිළියන්දලින් එන්න ගම්පහට කියලා ඔයාගේ වෘත්තිය අරන් ඔයාට එන්න පුළුවන්. ඔයා බැංකර් කෙනෙක් මේ වෘත්තිය දිනවා. ඔයාගේ ළමයට ඕන කරන අධ්‍යාපනයේ මේ පහසුකම් ටික දිනනවා ඔයාට එන්න පුළුවන්. හැබැයි වතුගම්කරුවා කියන්නේ නිශ්චිත එක වෘත්තියකට වත්තකට බැඳිච්ච කෙනෙක්. ඒකට එයාට අපි හෙට කිව්වොත් එහෙම ආයෙන්න මේ කුරුණෑගලට කියලා එයාට බෑ. යාට තේවත්තත් කුරුණෑගලට ගේන්න වෙනවා. හරි. එතකොට ඒක කරනවා නම් ඒක පරම්පරා ගානක වැඩක්. යාගේ ව්‍යාපාර ස්වභාවය. එහෙනම් අපි තීරණයක් කරනවා මේ අප්ලෑන් ටී ඕන්නේ නැහැ. ඒක අපි නවත්තනවා කියලා තීරණය කරනවා. තීරණය කරලා හැබැයි ඒත් අපිට පරම්පරා 3ක් විතර යනවා. ඒගොල්ලන්ගේ ඊළඟ පරම්පරාව. එහෙමනේ ගේන්න වෙන්නේ අධ්‍යාපනයේ දීලා වෙන වෘත්තියකට පුහුණු කරලා එහෙම. එතන මේක මෙහෙම මම ඔක්කොම සුන්දර කතා නෙමෙයි. දැන් ඔය කියන විදිහට අයින් කරනවා නම් අපේ රටේ අපනයන ආදායමටත් බලපෑමක්. සාමාන්‍යයෙන් ඔය ලංකාවේ අපනයන දලදේශීය නිෂ්පාදිතයේ 2.3ක් විතර වගේ ඔය අඩි 50 උඩින් ඉන්නේ. අඩි 50 උඩ ප්‍රදේශයෙන් ඉන්නේ. එතකොට නිකන් අපි හිතුවොත් එහෙම තේ කියලා හිතුවොත් ලංකාවේ තේවල ගත්තොත් සාමාන්‍ය අපේ දලදේශීය නිෂ්පාදිතයෙන් ඔය අප්ලෑන් ටී වලින් 5000ට වැඩි ටී වලින් 0.1ක විතර වගේ ප්‍රමාණයක දායකත්වයක් තියෙනවා. අපි පොදුවේ ගමු දලදේශීය නිෂ්පාදනයේ බිලියන 650. 650. ඒතර බිලියන 650ක් දලදේශීය නිෂ්පාදිතයෙන් අපි අයින් කරනවා. හැබැයි අnder කුමාර දිසානායක මහත්මයා මේ ඩිසාස්ටර් එකට වෙන් කරලා තියෙන බිලියන 500යි. 500. බිලියන 500 ඩිසාස්ටර් එකට වෙන් කරලා තියෙන බිලියන 650ක දලදේශීය නිෂ්පාදිතය තමයි අයින් කරන්න හදන්නේ. අඩි 5000ට උඩ 1,75,000 ජනතාව ඒ ප්‍රදේශවල ඉවත් කළොත් පුළුවන්ද? මම කියන්නේ මේ ප්‍රායෝගික වෙන්න ඕන කියලා. අනිත් ඒ ලෝකේ මේවා කරපු ක්‍රම තියෙනවා. දැන් ලෝකෙ ගත්තොත් නේපාලෙ ගත්තාම නේපාලේ භූතාන අපි ළඟම ප්‍රවදන්නේ ඒගොල්ලෝ හදලා තියෙනවා මේ ඒ පරිසරය ආරක්ෂා කිරීම කමියුනිටි කියන්නේ වනාන්තර වල අයිතිය කමියුනිටි වලට දීලා. හරිද? ඊළඟට දැන් කොස්ටාරිකා වගේ තැන් වල තියෙනවා ඒ කියන්නේ පරිසරය ආරක්ෂා කිරීම ආදායම් මාර්ගයක් බවට පත් කරලා. ඒකට ගෙවනවා රජය. විවිධ ක්‍රම තියෙනවා. ඔය බලහත්කාරයෙන් ඉවත් කරන එක කරනවා කලා චීනි. හරිද? චීනි අප්ලෑන් හැබැයි මේ 5000 ගොඩාක් උස තැන්වල ඕ වගේම වෙනස් කරා. චීනෙට මේක කරන්න පුළුවන්. කොමියුනිස්ට් රටනේ ඉඳන් අයිතිය තියෙන්නේ රජයට. ඊළඟට සම්පූර්ණම ඒ බලය රජයෙන් ඩිපාර්ට්මන්ට් එකක් හදලා ඕගොල්ලෝ යන්න. දැන් ත්‍රී ජෝර්ජස් හදනකොට යට වෙන මුළු ටවුන් එක වෙන තරම් ටවුන් එකක් හදලා ඕගොල්ලෝ යන්නේ. අන්න ගුවාම එහෙ යන්න ඕනේ. මේ අපි එහෙම රටවල් නෙමෙයිනේ. ඊළඟට ඔකේ වෙන පොලිටිකල් කතාවකුත් තියෙනවා. චීනෙට තිබුණා දේශපාලන විරෝධයක් දේශපාලන ගැටලුවක් තියෙනවා ටිබෙට් වගේ එක. ඒතර මේ අප්ලෑන් කියලා එහි අහුවෙන ප්‍රදේශ ඔක්කොම ගත්තාම ඒගොල්ලන්ගේ කමියුනිස්ට් පක්ෂෙත් එක්ක දේශපාලනිකව එකඟ නැති අය ඉන්න ප්‍රදේශ. ඒතර ඒ මම කියන්නේ ඒතර වෙන කතාවකුත් තියෙනවා මේ හැංගිච්ච තිරයට දේශපාලනකත් තියෙනවා ඒ ක්ලියර් කරන වැඩේදී. ඉතින් ලංකාවේ ගත්තාම අඩි 5000ට වැඩි ඒවා වගා කරන්න ඕන වන වගාවට අරින්න ඕන කියන මතය ඔය ජේ.වී. අනුර කුමාර ගන්නේ විජේවීරගෙන්. විජේවීරෝක කිව්වට විජේවීරට තිබුණා සැලකිය යුතු ප්‍රමාණයකට මෙරට ඔය වතුකම් කරුවොත් එක්කලා ප්‍රශ්නයක්. මොකද විජේවීර හැමදාම කිව්වේ යාගේ පුත්තරයන් බලන්න කතා කරලා ලංකාවේ උතුරේ ඊළමකුයි වතුබරේ මරේ නාඩුවකුයි හැදෙන්න යනවා. ඊළඟට ජේ.ආර්.ගේ ආණ්ඩුවට යා විජේවීර හැමදාම විවේචනය කරන ජේ.ආර්. කොණ්ඩමන් ආණ්ඩුව කියලා. ඔව් අපේ මට හොඳටම මතකයි. හැමදාම කොණ්ඩමන් ආණ්ඩුව කියලා. ඊළඟට ජේ.ආර්.ගේ නමයක් යදි කියලා තම්මුදියන්සලාගේ කියලා. කියන්නේ අර ඒක කියලා මේ මූ දෙමළෙක් මුස්ලිම් අර ඒ කියන්නේ එයාගේ ඇතුලේ තිබෙන විරෝධයක් හැම වෙලේම මේ වතු ප්‍රජාවත් එක්ක කියන්නේ ඩිපි ලියනකොට ලියනවා වතු ප්‍රජාව අපේ සහෝදර ජනතාව කියලා. හැබැයි අර හැංගිත් ඔය ඉන්දියානු ව්‍යාප්තවාදී කියලා දේශනයක් තියෙනවා. ඕන අතට අර මගේ YouTube channel එකේ මගේ සම්පූර්ණ දේශනෙම දාලා තියෙනවා කෙනෙක්ට අහන්න ඕන. ඒකේ තියෙනවා උදාහරණ මේ ඉන්දියාව වෙනවා කියන්නේ. ඒකේ තියෙනවා කීබෝඩ් එක වැඩ කරන හැටි වතු ඕවා දාලා තියෙනවා. ඒ කියන්නේ හැම හැම තේරෙනවා විජේවීර මේ වතුකම් කරුවොත් එක්ක විරෝධයක හිටියා.
ඒ නිසා තමයි යාට ඒක හිතෙන්නේ එහෙම. දැන් ඔබ කියන්න උත්සාහ කරන්නේ ඒකේ තව කොටසක්ද මේ අනුර කුමාර අනුර ඒක හිතාමතා කිව්වද මම දන්නේ අනුර දැන් මේ වෙලාවේ මේ උච්චල දේවල් හිතන්නේ නැහැ මොනවා බේරෙන්න මේ මරණය බේරෙන්න වගේ නේ වතුර අර හිර යන එකෙන් බේරෙන්න දඩුවමෙන් බේරෙන්න අර වතුර වලිච්ච මිනිහලා ගන්නවා වගේ මිනිහා මේ මොකක් හරි කියලා දානවා. ඒක දැන් 5000 ජනප්‍රිය වෙයි කියලා හිතුවා එක කියලා දැම්මා. ඒක අර පරණ විජේ වීරගේ මතකෙන් තමයි යෝක ආවේ. දැන් අනිත් මිනිස්සු කිව්වේ මහවලිය ගැන ඒ විජේ වීර කියපු කතානේ. හැබැයි මං හිතන්නේ අනුර දන්නෙත් නෑ විජේ වීර ඔය ට්‍රයල් එක ගත්තා. ඔය විජේ වීරගේ ගන්නෙත් අර එස්.ඒ. වික්‍රමසිංහගේ පොතකින්. ඉතින් එස්.ඒ. වික්‍රමසිංහලත් කලින් 1773 තමයි ග්‍රෙගරි ආණ්ඩුකාරයා ලංකාවේ අක්කර අඩි 5000ට වැඩි ඒවා මෙතනින් එහාට කාටවත් දෙන්න බෑ කියන තීරණය ගත්තේ. කියන්නේ සුද්ධොත් ඒ තීරණය ගත්තා. ඒ තීරණය වැරද්දක් නෑ. තීරණය හරි. හැබැයි අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ ප්‍රායෝගිකව යථාර්ථයත් එක්ක නිකන්. හිතා මේ සුරංගනා කතා කියන්න පුළුවන් අපි මෙහෙම කරනවා. රයිට් අපි හැම මිනිහටම ජීවිතේ හැර ඔක්කොම දෙනවා. ජීවිතේ හැර ඔක්කොම දෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ජීවිතේ හැර ඔක්කොම දෙන්න ඉස්සෙල්ලා මම කියන්නේ මැරිච්ච මිනිස්සු ඔක්කොම මරණ සාතිකය දෙන්න ඕනේ. දැන් ජීවිතේ හැර ඔක්කොම දෙන්න පුළුවන් නම් මරු නම් මරණ සාතිකය දෙන්න. එතන සිට ප්‍රශ්නයක් තියෙනවා. එතන සිට ක්‍රියාත්මක වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. විශාල ඛේදවාචකයක්. ඒ ඛේදවාචකය තුළ විය යුතු බොහෝ දේවල් වෙලා නැහැ. හොඳයි අරුණ අපි මේ වැඩසටහන අවසන් කරන අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ රජයට කොපමණ මුදලක් වියදම් කළත් විදේශ රටවල් වලින් දැන් මේක හොඳ රාජ්‍ය පාලකයෙක්ට නම් මේ ඛේදවාචකය දැන් වුණා. ජීවිත අහිමිච්ච අනුර කුමාරටවත් මටවත් ඔබටවත් කාටවත් ඒක දෙන්න බෑ. ඒ නිවාස අහිමිච්ච කාටවත් ඒක මොන මිලියන් ගාණක් විතර කළා ගියක් හදලා දුන්නත් ඔහුගේ නිවසේ තිබ්බ සතුට අපිට කතා කරන්න බෑ. හැබැයි මේ ඛේදවාචක වලින් නැගිට රටවල් ලෝකෙින් දැන් මේ ඛේදවාචකය අවස්ථාවක් කරගන්න නම් මේ රාජ්‍ය නායකයට අත්දැකීම් රහිත පුද්ගලයෙක් විදිහට මේකට කොහොමද මේ ඛේදවාචකය අපිට ලැබිච්ච නව අවස්ථාවක් විදිහට බලලා ඉදිරියට යන්නේ? ඔව් ලෝකේ හැමදාම ඛේදවාචක කියලා කියන්නේ ඒ ඛේදවාචක වලින් ලෝකෙ ඉස්සරහට එනවා. දැන් උදාහරණයකට ඔය මේ අර බ්ලැක් කළු වසංගතය කියලා එකක් ආවේ ඒ කාලෙදී ඒකේ තමයි අර ජීවත් වීම මිනිසුන්ගේ අයිතියක් කියලා ප්‍රතිපත්ති වගේ හැදෙන්න පටන් ගත්තා. ඒ නිසා දැන් අපි කියන මේ මොකද මහා අවපාතය කියලා ලෝක ආර්ථිකය ආපු අවපාතයත් එක්ක තමයි ඊළඟට කම්කරුවන්ගේ වැටු පයිති නරව මේවා සමාජයේ එහෙම ආවේ. ඊට පස්සේ දැන් විශේෂයෙන් පහුගිය කාලේ ආපු සමහරක් මේ යුරෝපයේ වෙච්ච සමහරක් සුභාවියසරත් එක්ක ආවා මේ ජීවත් වීම නගර නිර්මාණය ටවුන් ප්ලෑනින් ගැන මේ ලෝකේ හැම වෙලේම එක එක අවියසනයකින් පස්සේ සමාජයේ විසින් මේ වියසනෙන් තව පිම්මක් ඉස්සරහට සමාජය අරන් යනවා. ඒ නිසා මේ වියසන කියන්නේ දේශපාලනය කරන දේශපාලන විපාකවලින්ම වියසන වල තියෙන වියසන වලින් තමයි දේශපාලනය කරන්න ඕන අනාගතයේ ඉලක්ක කරගන්න. ඒකද මේ වියසනයේදී ලංකාවට සැලකිය යුතු මේ තියෙන දැන් උදාහරණයකට අපිට මේ වෙලාවේ පළවෙනි එක අපිට ගන්න පුළුවන් ආධාර ගන්න පුළුවන් හැමෝගෙම අපි ආධාර ටික ගන්නවා. දැන් අපි IMF ප්‍රෝග්‍රෑම් එකේ ලොකු හිරවිල්ලක ඉන්නවා. අපි කවුරුත් දන්නවා මොන කයිබවරු ගැහුවත් මේ ගම් වතුර මේ ප්‍රශ්න මොනවා ආවත් නැතත් අපිට 2028 වෙනකොට අපි IMF ප්‍රෝග්‍රෑම් එක ඒ ඉලක්ක සපුරා ගැනීමේ අරුබුදයක පැහැදිලිවම ඉන්නවා. ඒතකොට මේ පැහැදිලිවම ඉන්න තත්ත්වයකදී මේ IMF ප්‍රෝග්‍රෑම් එකෙන් අනුර කුමාරලත් මේකට විරුද්ධ වුණ කට්ටියක්නේ. ඒ විකල්ප DAS එකක් කියනවා නේ විකල්ප එකක් ගේනවා කියලා ඩෙට් සස්ටේනබිලිටි ඇනලයිසිස් එක විකල්පයක් ගෙනලා මේක වෙනස් කරනවා කියලා කියපු කණ්ඩායමක්. එතකොට ඒගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ යම් සහනයක් දිනා ගන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒකට ඒ තල්ලුව තමයි විපක්ෂ 나යකවරු දුන්නේ පාර්ලිමේන්තුවේ දැන් මේ IMF ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරගන්න මැදිහත් කරන්න කියලා. ඔව් දැන් මරණ මේ කියන එක දැන් විපක්ෂ නායකවරයා කිව්වේ ජාත්‍යන්තරය එක්ක මේකට සම්බන්ධ ආධාර සමුළුවක් කරන්න. දෙක තමයි ණය අපිට මේ තියෙන ණය ප්‍රතිවගත කිරීමේ පිළිබඳ නැවත සාකච්ඡා කරන්න. විපක්ෂ නායකවරයා සහ තුන්වෙනියට කිව්වේ පරිපූර්ණක ඇස්තිමේන්තු නැති නව අයවැයක් රටේ දැන් IMF ඇග්‍රීමන්ට් එකේම තියෙනවා මෙවැනි සුවිශේෂ තත්වයකදී වියසනයකදී වසංගතයකදී මේක නෙගෝෂিয়েට් කරගන්න පුළුවන් කියලා කන්ඩිෂන් එකක්. ඒක යොදාගෙන මේ අරුබුදය මේ අපි හිර වෙලා ඉන්න ට්‍රැප් එකෙන් වෙරෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම දැන් මේ විපක්ෂයේ පක්ෂව කියන්නේ නැහනේ. ඒතකොට මේ ආණ්ඩුවට දෙන්න තියෙන උපරිම ඒ සහයෝගය විපක්ෂයට දීලා තියෙනවා. අවසාන වශයෙන් අපි කියමු විපක්ෂ නායකවරයාගේ කාර්යභාරය. මේ සිදුවීම ඉච්ච දවසේ ඉඳන් එතුමා හැසිරිච්ච විදිය සහ එතුමාගේ යෝජනා සහ
පාර්ලිමේන්තුවට අපි වග කියන්න ඕනේ මුල්‍ය බලතල සම්බන්ධයෙන්. ඒතකොට ජනාධිපතිවරයා පත් කරනවා ව්‍යාපාර ප්‍රජාවත් එක්ක ඇවිල්ලා එනවම රීබිල් ශ්‍රී ලංකා. රීබිල් ශ්‍රී ලංකා. මේ ආණ්ඩු ව්‍යවස්ථාවට පටහැනි. මේක පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ මේ රටේ වෙන හැම මුල්‍ය ගන්නවා. මෙන්න මේ විපක්ෂ නායකවරයාගේ හැසිරීමයි. ඔහු මේ ප්‍රශ්න දිහා බලපු විදියයි මේ අර හෙල්පින් හම්බන්තොට වගේ අපි ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා හෙල්පින් හම්බන්තොට. ඒක සම්බන්ධයෙන් නෑ දැන් මම දන්නේ නැහැ ඒක දැන් තියෙන සීමාව මොකක්ද කියලා ජනාධිපති කිව්වා අපි මේක ෆන් රේසින් එකක් මිසක මේක වියදම් කිරීමේ ක්‍රමයක් හදන්නේ නැහැ. වියදම් කිරීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ සෙන්ට්‍රල් බැංකුවට කියලා. ජනාධිපති කියනවා ඒක මම දන්නේ නැහැ ඒක රීබිල් ශ්‍රී ලංකා මුලින් ගිහුවේ ෆන්ඩ් එකක් කියලා. දැන් කියලා නෑ ඒක කමිටි එකක් වගේ එකක් කියලා කොහොම හරි කවන්නේ. පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන සිස්ටම් එකට කරනවා නම් එච්චරයි. සිස්ටම් එකට ෆිටින් මේක කරන්න බෑ. ඊළඟට ජනාධිපතිතුමා මම හිතන්නේ කතාවේ වැඩිම වෙලාවක් ගත්තේ පත් කරලා තියෙන කමිටුවේ ඉන්න කට්ටියගේ සුදුසුකම් කියන්නේ අපි ඒක කමිටුව ගැන රටම දන්නවා. ඔව් අපි ඒක කතා කරන්නේ තේරුම් නැහැ. නමුත් මම කියන්නේ විපක්ෂ නායකවරයා විදිහට විපක්ෂ නායකයට මේ ප්‍රශ්නේ ආපු වෙලේ ඉඳන් ඔහු අර විපක්ෂ නායක කියන එකෙන් එහාට ගිහිල්ලා ඔහුගේ පැත්තෙන් මූලික වශයෙන් මේ ආණ්ඩුව කළ යුතු බොහෝ දේවල් පිළිබඳව සහයෝගය. හදිසි නීතිය ගේන්න බය වෙන්න එපා. අපි විරුද්ධ වෙන්නේ නැහැ. ගේන්න කියලා කිව්වා. මේ ඔය හදිසි නීතිය හැබැයි කියලා මම කියන්නේ මේක හොඳම උදාහරණයක් ආණ්ඩුව සහ විපක්ෂය අතර වෙනස. විපක්ෂයෙන් තමයි කියන්නේ හදිසි නීතිය ගේන්න කියලා. ගේන්න කියපුවාම අනිත් පැත්තට ආණ්ඩුවෙන් ඒක කියලා පැය 48ක් යන්නේ ඉස්සෙල්ලා වටකර කියන හදෑනේ නියෝජ්‍යමතිය කියනවා. මේ සමාජ මාධ්‍යවල ඉන්න ඕන කෙනෙක්ද අපිට අරස් ගන්න පුළුවන් මේ කියලා. පස්සේ ජනාධිපතිවරයාගේ අනිත් පැත්තට හැරෙවුවා. නමුත් මම කියන්නේ මේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ වෙනස. සමහර විජිනෙකුත් කතා තිබුණේ මොකද්ද? අමනෝඥ ආණ්ඩුවක් තියලා ඇස්සේ මොකද්ද දයාබර විපක්ෂය. දයාබර වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට නෙමෙයි. ජනතාවට. ඒ මිනිස්සුගේ නේ. ඒ මිනිස්සුගේ ඒදවාචකයෙක් ඉන්නවනේ. හැබැයි ඒ වගේම අනිත් පැත්තට මම කියනවා විපක්ෂ නායකතුමාටත් මේක කියනවා. දැන් රටේ මිනිස්සු ඛේදවාචකයෙක් ඉන්න නිසා රට වැටිලා තියෙන නිසා ආණ්ඩුවට උදව් කරනවා වගේම උදව් කරනවා කියන්නේ මඟ පෙන්වීම කරනවා දැන් IMF එකේ එක් කරගන්න මේක කරගන්න ආධාර සමුළු ගන්න මේ ඔක්කොම කියනවා වගේ. හැබැයි ඒ එකක්වත් ගණන් ගන්න නැතුව මේ තාම උද්දච්ච විදියට පුනා කියනවා නම් අපිට කරගන්න පුළුවන් කියලා රයිට් ඕගොල්ලෝ කරගන්න කියලා පැත්තකට වෙලා මම කියන්නේ විපක්ෂ නායකතුමාට දේශපාලනය කරන්න බුදුනවා. ඒ කියන්නේ අමඤ්ඤෝන ආණ්ඩුවකට විරුද්ධ දයාබර විපක්ෂය නවත්තන්න ඕනේ. නෑ දයාබර කතා දැන් ඉවර කරන්න ඉතින් වැඩක් නෑ. දැන් තේරුම් ගන්න නෑ මොකද දැන් මේ දිගින් දිගටම ඊටාම උද්දච්ච නිසා ඇසිරෙනවා නම් මං කියන්නේ රටේ දාන මං ඒකයි කියන්නේ දැන්. මම අර කිව්වේ දැන් ගම්පහ ඉන්න මිනිස්සු මට ඡන්ද 5000යි දුන්නේ. මහින්ද ජයසිංහට මේ ලක්ෂ දෙකක් දුන්නා. ඉතින් මහින්දව නෙමෙයි මාව නෙමෙයි මහින්දව විශ්වාස කරන්නේ. හැබැයි මං හිතන්නේ මම කෑම් පැකට් 30000ක් විතර දුන්නා නම් ඒ දවසේ මහින්ද ජයසිංහ වතුර බහගෙන වොයිස් කට් දුන්නා 30000ක් විතර. ඒ නේද? ඒතර මම කියන්නේ මේක කරන එක එකතරකින් සීමාවුත් තියෙනවා ඉපැත්තට. දැන් ඔබතුමා ඔය කියන්නේ මේ රටේ මේ ඛේදවාචයක් එනවා සූදානම් වෙන්න ඕනේ කියන එක මාලිමාවට ඡන්ද දීපු ඔක්කොම දන්නවා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ 159 දන්නවා. මාලිමාවට ඡන්ද දීපු අයත් දන්නවා. ඒගොල්ලොත් දන්නවා ඔක්කොම දන්නවා. ඉතින් අපි මේ අහනාගෙන් අහමුකෝ දැන් මාලිමාවට ඡන්ද දීපු කෙනෙක් ඔබ කන් වතුරක් එනවා කියලා ඔබ දැනන් හිටියද? නැත්ද? ඔබ දන්නේ නැති ප්‍රමාණය මොකද හේතුව ඒ සංඛ්‍යාලයකට තියෙන කාරුණ්‍ය විද්‍යාව කියන්නේ ඔබ දැනන් හිටියා. ඉතින් ජනාධිපති දැනන් ඉඳලා නැහැ. බොහොම ස්තුතියි. අද අපේ සාකච්ඡාව මම හිතන්නේ හරවත් අතිගාව බවට පත් වුණා. විශේෂයෙන්ම අමඤ්ඤෝන ආණ්ඩුවක් දයාබර විපක්ෂයක් අතර පවතින තත්ත්වයක් මේ රටේ ජනතාව ඉදිරි වසර සුර මුහුණ පාන්න තියෙන යථාර්ථයක් පිළිබඳව අපිත් එක්ක පුරා පැයකට ආසන්න කාලයක් ඔබේ අදහස් වමාර කිරීම පිළිබඳව නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා. නමස්කාර.